අයිබෝවන් අද වීඩියෝ එකෙන් අපි බලන්නේ ඔක්සිකරණ අංක සෙවීම කියන එක. එතකොට මේ ඔක්සිකරණ අංක සෙවීම රෙඩොක්ස් ප්‍රතික්‍රියා ලියද්දී අපිට ගොඩාක් උදව් වෙනවා. ඔක්සිකරණ අංක ලියන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. ඔක්සිකරණ අංක සෙවීමේදී නීති ටිකක් තියෙනවා. මූලද්‍රව්‍ය වල ඔක්සිකරණ අංකය 0යි. ඒ කියන්නේ හයිඩ්‍රජන්, සෝඩියම්, පොටෑසියම්, නයිට්‍රජන් මොනවා හරි මූලද්‍රව්‍ය වල ඔක්සිකරණ අංකය අපි ගන්නෙ 0ක් ලෙස. ඊළඟට සංයෝගල ඔක්සිකරණ අංකය 0ක් වෙනවා. උදාහරණයක් විදිහට H2O මේක සමස්ත ඔක්සිකරණ අංකය 0යි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, කැල්සියම් කාබනේට් ඔක්සිකරණ අංකය 0යි. හැබැයි මේ එක එක සංයෝගවල අඩංගු මූලද්‍රව්‍ය වල ඔක්සිකරණ අංකය හොයන්න කිව්වොත් අපි ඒක වෙනම හොයන්න ඕනි. උදාහරණයක් විදිහට මම ජල අණුවේ හයිඩ්‍රජන් ඔක්සිකරණ අංකය හොයන එක පෙන්නන්නම්. හයිඩ්‍රජන් ඔක්සිකරණ අංකය අපි දන්නේ නැහැනේ. එයා අපි x කියලා ගන්නවා. හයිඩ්‍රජන් පරමාණුක ඔක්සිකරණ අංකය x. පරමාණු දෙකක් තියෙන නිසා මේක දෙකෙන් ගුණ කරනවා. සාමාන්‍යයෙන් ඔක්සිජන් ඔක්සිකරණ අංකය ඍණ 2යි. එතකොට මේ ඔක්කොගෙම ඔක්සිකරණ අංකවල එකතුව සමාන වෙනවා බිඳුවට. ඒ නිසා අපිට හොයාගන්න පුළුවන් 2යි x සමානයි ඍණ 2 එහා පැත්තට ගියාම ධන 2යි. x සමානයි ධන 2 බෙදීම 2 කියන්නේ ධන 1යි. ඒ කියන්නේ ජලාණුවක හයිඩ්‍රජන් ඔක්සිකරණ අංකය ධන 1යි. හයිඩ්‍රජන් විදුලින්තයෙන් වැඩි පරමාණුවක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා නම්, ඒ කියන්නේ ඔක්සිජන්, ෆ්ලෝරින් වගේ ඔක්සිකරණ අංකයෙන් වැඩි පරමාණුවක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා නම් හයිඩ්‍රජන් වල ලැබෙන්නේ ධන ඔක්සිකරණ අංකයක්. දැන් අපි බලමු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලදී ඔක්සිජන් වල ඔක්සිකරණ අංකය කීයද කියලා. සෝඩියම් පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්නේ. පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල ඔක්සිකරණ අංකය අනිවාර්යයෙන්ම ධන 1යි. දෙවෙනි කාණ්ඩේ නම් ධන 2යි. මේවට විචල්්‍ය ඔක්සිකරණ අංක නැහැ. ඒ වගේම අපි දන්නවා හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා තියෙන විදුලින්තාවයෙන් වැඩි පරමාණුවක් එක්ක නම් මෙයාගේ ඔක්සිකරණ අංකය ධන 1යි. දැන් මෙතනදී අපි ඔක්සිජන්ගේ ඔක්සිකරණ අංකය දන්නේ නැහැ කියලා හිතුවොත් එහෙම මේ ඔක්කොගෙම ඔක්සිකරණ අංක සමාන වෙනවා බිඳුවට. ඒ කියන්නේ x ධන 2 සමානයි බිඳුවයි x සමානයි ඍණ 2යි. මේ අවස්ථාවේදී ඔක්සිජන් ඔක්සිකරණ අංකය ඍණ 2යි. සාමාන්‍ය ඔක්සිජන් ඔක්සිකරණ අංකය ඍණ 2 උනාට පෙරොක්සයිඩ්, සුපර් ඔක්සයිඩ් වලදී ඔක්සිජන් වල ඔක්සිකරණ අංකය ඍණ 2 නෙවෙයි. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් H2O2 වල ඔක්සිජන් ඔක්සිකරණ අංකය අපි හොයමු. මම කිව්වා හයිඩ්‍රජන් විදුලින්තයෙන් වැඩි පරමාණුවක් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා නම් එයාගේ අනිවාර්යයෙන්ම ඔක්සිකරණ අංකය ධන 1යි. ධන 1 ගානේ පරමාණු දෙකක් තියෙනවා. මෙතනදී ඔක්සිජන් ඔක්සිකරණ අංකය අපි දන්නේ නැහැ. x ගුණ කිරීම 2 මොකද පරමාණු දෙකක් තියෙන නිසා. මේ ඔක්කොගෙම එකතුව සමාන වෙනවා බිඳුවට. මොකද මෙයා ආරෝපණයක් නැති සංයෝගයක්. ධන 2යි x සමානයි බිඳුවයි 2යි x සමානයි ධන 2 එහා පැත්තට ගියාම ඍණ 2යි. ඒ කියන්නේ x සමානයි ඍණ 2 බෙදීම ධන 2
x සමානයි ඍණ 1යි. ඒ කියන්නේ පෙරොක්සයිඩ් වලදී ඔක්සිජන් ඔක්සිකරණ අංකය මේ පෙරොක්සයිඩ් එකදී ඔක්සිජන් ඉන්නේ ඍණ 1 කියන ඔක්සිකරණ අවස්ථාවේ. ඊළඟට බලමු සුපර් ඔක්සයිඩ්. පොටෑසියම් වල සුපර් ඔක්සයිඩයක් තියෙනවා KO2. එතන මේ සුපර් ඔක්සයිඩ් ගැන අපි ඉගෙන ගන්නවා S ගුණය ඉගෙන ගනිද්දී. පොටෑසියම් පළවෙනි කාණ්ඩය නිසා ඔක්සිකරණ අංකය අනිවාර්යයෙන්ම ධන 1යි. ඔක්සිජන් ඔක්සිකරණ අංකය අපි x කියලා ගත්තොත් x ඒවා දෙකක් තියෙනවා. මේගොල්ලන් එකතුව සමාන වෙනවා බිඳුවට. 2x 1 ධන 2x සමානයි බිඳුවයි. x 2x සමානයි ඍණ 1යි. x සමානයි ඍණ භාගයයි. ඔක්සිජන් ඔක්සිකරණ අංක 3ක් අපිට දක්නට ලැබෙනවා. එකක් තමයි ඔක්සිජන් ඔක්සිකරණ අංක 3ක් තියෙනවා. ජලය වගේ එකකදී ඔක්සිජන් ඔක්සිකරණ අංකය ඍණ 2යි. සාමාන්‍යයෙන් ඔක්සිජන් බහුලවම භාවිතා වෙන ඔක්සිකරණ අංකය ඍණ 2. ඊට අමතරව පෙරොක්සයිඩ් එකදී ඔක්සිජන් ඔක්සිකරණ අංකය ඍණ 1ක් වෙනවා. සුපර් ඔක්සයිඩ් එකදී ඔක්සිජන් ඔක්සිකරණ අංකය ඍණ භාගයක් වෙනවා. දැන් අපි බලමු ධන අයනයකදී ඔක්සිකරණ අංක හොයන්නේ කොහොමද කියන එක. ඇමෝනියම් අයනයක නයිට්‍රජන් ඔක්සිකරණ අංකය තමයි හොයන්න යන්නේ. මෙන්න මේ නයිට්‍රජන් ඔක්සිකරණ අංකය. අපි x කියලා ගමු. හයිඩ්‍රජන් වල ඔක්සිකරණ අංකය මම කිව්වා ධන 1යි. මොකද නයිට්‍රජන් විතරින්තයි වැඩි කෙනෙක්. 1 වැඩි කිරීම 4 සමාන වෙනවා මෙන්න මෙතන තියෙන ආරෝපණයට. ඒ කියන්නේ ධන එකක ආරෝපණයක් තියෙන්නේ. එහෙනම් x ධන 4 සමානයි ධන 1යි. x සමානයි ධන 1 ඍණ 4. x සමානයි ඍණ 3යි. ඇමෝනියම් වලදී නයිට්‍රජන් ඔක්සිකරණ අංකය ඍණ 3ක් වෙනවා. හැම වෙලාවෙම ධන හෝ ඍණ ආරෝපණයක් තියෙනවා නම් ඒ පරමාණු ඔක්සිකරණ අංකවල එකතුව අර කියන ආරෝපණයට සමාන වෙනවා. පර්මැංගනේට්. දැන් මම ඍණායනික ඔක්සිකරණ අංකයක් දීලා පෙන්නන්නම් පර්මැංගනේට්. පර්මැංගනේට් වල මැංගනීස් වල ඔක්සිකරණ අංකය අපි x කියලා ගමු. ඔක්සිජන් ඔක්සිකරණ අංකය මම කිව්වා සාමාන්‍යයෙන් ඍණ 2යි කියලා. එතකොට ඍණ 2 වැඩි කිරීම 4 සමාන වෙනවා මෙන්න මෙතන තියෙන ආරෝපණය ඍණ 1ට. ඒ නිසා x ඍණ 8 සමානයි ඍණ 1යි. x සමානයි ඍණ 1 ධන 8 මේ දෙන සුළු වුණාම ධන 7ක් වෙනවා. ඔක්සිකරණ අංක ලියන හැම වෙලාවකම ධන සහ ඍණ ලකුණු අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. සාමාන්‍යයෙන් ගණිතයේදී අපි ධන ලකුණු පාවිච්චි කරන්නේ නැහැ. يعني ඉලක්කමක් ධන ඉලක්කමක් නම් අපි ඒ ඉස්සරහින් ධන ලකුණු ලියන්නේ නැහැ. හැබැයි ඔක්සිකරණ අංකයකදී ඍණාව ඍණ ලියනවා වගේම ධනාවොත් ධන ලියන්න ඕනේ. ඒක අනිවාර්යයි. ඔක්සලේට් C2O4 2-. ඔක්සලේට් වල කාබන් දෙකක් තියෙනවා. මේ කාබන් ඔක්සිකරණ අංකය තමයි අපි දන්නේ නැත්තේ 2 වැඩි කිරීම x. කාබන් ඔක්සිකරණ අංකය x කියලා ගත්තා. ඔක්සිජන් වල ඍණ 2යි. ඍණ 2 ඒවා 4ක් තියෙනවා. සමාන වෙන ඍණ 2ට. 2x ඍණ 8 සමානයි ඍණ 2යි. 2x සමානයි ඍණ 2 ධන 8. 2x සමානයි ධන 6යි. x සමානයි ධන 3යි. එතකොට ඔක්සලේට් වල කාබන් වල ඔක්සිකරණ අංකය අපිට ලැබෙනවා ධන 3යි කියලා. මේකේ ධන කියන ලකුණ අනිවාර්යෙන් ලියන්න ඕනේ. තව අයනයක් තමයි තයෝසල්ෆේට්. අපි නිතරම මේ ලෙවල් වලදී ඕන වෙනවා තයෝසල්ෆේට්. තයෝසල්ෆේට් වල අපි බලමු සල්ෆර් ඔක්සිකරණ අංකය හොයන්න. සල්ෆර් x කියලා ගත්තොත් x ඒවා 2යි. O කියන්නේ ඍණ. ඔක්සිජන් වල ඍණ 2යි. ඍණ 2 ඒවා 3ක්. සමානයි ඍණ 2යි. 2x ඍණ 6 සමානයි ඍණ 2යි. 2x සමානයි ඍණ 2 ඍණ 6 එහා පැත්තට ගියාම ධන 6යි. ධන 4යි. x සමානයි
ධන 2යි. තයෝසල්ෆේට් වලදී සල්ෆර් ඔක්සිකරණාංකය ධන 2යි. සල්ෆර් මූලද්‍රව්‍යයක් වෙනකොට ඔක්සිකරණාංකය 0යි. තයෝසල්ෆේට් වලදී ධන 2 වෙනවා. සමහර අවස්ථාවල සල්ෆයිඩ් වගේ වෙලාවදී ඍණ වෙනවා. එතකොට ඔක්සිකරණාංකය කියන එක ඒ මූලද්‍රව්‍යයේ පවතින අවස්ථාව අනුව වෙනස් වෙනවා. ඊළඟට මේකත් මතක තියාගන්න ඕනි ෆ්ලුවරින් වල සෑම අවස්ථාවකදීම ඔක්සිකරණාංකය වෙන්නේ ඍණ 1යි. මොකද ෆ්ලුවරින් විද්‍යුරින්තාවයෙන් වැඩිම පරමාණුව. පෝලින් පරිමාණයට අනුව ෆ්ලුවරින් වල විද්‍යුරින්තාවය 4.0යි කියලා ඔයගොල්ලන් O level වල ඉඳලා ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා ෆ්ලුවරින් වල ඔක්සිකරණාංකය හැම වෙලාවෙම ඍණ 1යි. උදාහරණයක් විදිහට මම මෙතන OF2 කියලා එකක් ලිව්වා. මෙන්න මේ සංයෝගයේ ඔක්සිජන් ඔක්සිකරණාංකය අපි දන්නේ නැහැ කියලා හිතමු. ෆ්ලුවරින් වල අනිවාර්යයෙන්ම ඍණ 1යි ඍණ 1 ඒවා 2ක්. මේකේ ආරෝපණයක් නැහැ. ඊඳා බිඳුවට සමාන කරනවා. x ඍණ 2 සමානයි බිඳුවයි. x සමානයි ධන 2යි. එතකොට ඔක්සිජන් වලට ඍණ 2 බිඳුව ධන 2 වගේ ඔක්සිකරණාංක තියෙනවා. ඍණ 1 ඍණ භාගයක් තියෙනවා. ඒ වගේ විචල්්‍ය ඔක්සිකරණාංක තියෙනවා. හැබැයි ෆ්ලුවරින් වලට තියෙන්නේ ඍණ 1 කියන ඔක්සිකරණාංකය පමණයි. ෆ්ලුවරින් විද්‍යුරින්තාවයෙන් අඩු ඕනෑම පරමාණුවක් එක සම්බන්ධ වුණත් එයාගේ ඔක්සිකරණාංකය ඍණ 1යි. ඊළඟට අපි බලමු හයිඩ්‍රජන් ඔක්සිකරණාංක. සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් වලදී H2O වල ඔක්සිකරණාංකය අපි කිව්වා ඔක්සිජන් ඍණ 2ක් සාමාන්‍ය වෙනවා. එතකොට හයිඩ්‍රජන් මෙතනදී ධන 1 තමයි පෙන්වන්නේ. හයිඩ්‍රජන් සාමාන්‍ය ඔක්සිකරණාංකය ධන 1යි. හයිඩ්‍රජන් විද්‍යුරින්තාවයෙන් වැඩි පරමාණුවක් එක සම්බන්ධ වුණොත් එයාට ධන 1 කියන ඔක්සිකරණාංකය ලැබෙනවා. හැබැයි හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්නේ විද්‍යුත්රින්තාවයෙන් අඩු පරමාණුවක් නම් හයිඩ්‍රජන් ලැබෙනවා ඍණ 1ක ඔක්සිකරණාංකයක්. මොකද සෝඩියම් පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. එයා අනිවාර්යයෙන්ම ධන 1 කියන ඔක්සිකරණාංකය තමයි තියෙන්නේ. එහෙනම් හයිඩ්‍රජන් ඍණ 1 වෙන්න ඕනි. මොකද මේ දෙන්නා එකතුව බිඳුව නිසා. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ඉක්මනින් ඔක්සිකරණාංක ලබා ගන්න පුළුවන් වෙන්න ඕනි. මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට පෙන්නුවේ සරල සමීකරණයක් ලියලා දන්නේ නැති කෙනෙක්ගේ ඔක්සිකරණාංකය හොයන එක. හැබැයි අපිට හැම වෙලාවෙදිම මේක කරන්න බෑ. උදාහරණයක් විදිහට මම ගන්නම් H3PO4. මෙන්න මෙයාගේ ෆොස්ෆරස් වල ඔක්සිකරණාංකය කොහොමද හොයන්නේ? දැන් දිගට ලියලියා ඉන්නේ නැතුව කොහොමද ඔක්සිකරණාංකය හොයන්නේ? ඔක්සිජන්ගේ ඍණ 2ව 4ක්. ඍණ 2ව 4ක් තියෙනවා. ඒ කියන්නේ ඍණ 8ක් මෙතන තියෙනවා. හයිඩ්‍රජන් සාමාන්‍යයෙන් ධන 1යිනේ. ධන 1ව 3ක්. ඒ කියන්නේ ධන 3ක් තියෙනවා. එහෙනම් මෙයා ආරෝපණයක් නැති සංයෝගයක්නේ. එතකොට මේක සමානක වෙන්න, මේක බැලන්ස් වෙන්න මෙතන අනිවාර්යයෙන්ම ධන 5ක් තියෙන්න ඕනේ. ඒ නිසා මේ වෙලාවේදී ෆොස්ෆරස් වල ඔක්සිකරණාංකය ධන 5යි. දැන් සමීකරණයක් ලියන්න නැතුව අපි ඉක්මනින් ෆොස්ෆරස් වල ඔක්සිකරණාංකය හොයාගත්තා. තව එකක් අපි බලමු. සල්ෆේට්. සල්ෆේට් වල ඔක්සිකරණාංකය අපි හිතින් සල්ෆර් වල ඔක්සිකරණාංකය දන්නේ නැති නිසා මෙයා විතරි කරා ඔක්සිජන් වල ඍණ 2ව 4යි. ඒතකොට ඍණ 8ක් එනවා. හැබැයි ආරෝපණයක් විදිහට තියෙද්දි ඍණ 2ක් ඉතිරි වෙනවා. ඍණ 2ක් ඉතිරි වෙන්න නම් සල්ෆර් වලට තියෙන්න ඕනේ ධන 6ක්. ධන 6යි ඍණ 8යි සුළු වුණාම තමයි මේ ඍණ 2 ලැබෙන්නේ. ඔක්සිකරණාංක සොයන්න කියලා දෙන්නේ නැත්නම් අපි මේ විදිහට තමයි ප්‍රශ්නවලදී ඔක්සිකරණාංකය හොයාගන්න ඕනේ. ඔක්සිකරණාංකය හොයන්න කියලා කොහේද තියෙනවා නම් අපිට සමීකරණයක් ලියලා ඔක්සිකරණාංකය හොයන්න පුළුවන්. නැත්නම් අපි කෙටි ක්‍රමයෙන් ඔක්සිකරණාංකය හොයාගන්න ඕනේ. ජල අණුවක් ඇඳගමු. H2O. හයිඩ්‍රජන් වල ඔක්සිකරණාංකය ධන 1යි. මොකද මෙයා සම්බන්ධ වෙලා තියෙන විද්‍යුරින්තාවයෙන් වැඩි පරමාණුවකට. ඒ නිසා ඔක්සිජන් මෙතනින් ලැබෙනවා මේ බන්ධනයෙන් ඍණ 1ක ඔක්සිකරණාංකයක් ලැබෙනවා. මෙතන හයිඩ්‍රජන්ගේ ඔක්සිකරණාංකය ධන 1යි. ඒ නිසා මෙතෙන්ද ඍණ 1ක් ලැබෙනවා. දැන් මේ ඔක්සිජන් වල සමස්ත ඔක්සිකරණාංකය ඍණ 2ක් වෙනවා. මේ විදිහට අපිට ඔක්සිකරණාංක හොයන්න පුළුවන්. අණුවක් තියලා තිබුණොත් ඒ අණුවේ
එක් එක් පරමාණුවේ ඔක්සිකරණ අංකය හොයන්න මේක මේ භාවිතා කරනවා. ෆොස්ෆරික් H3PO4. මේ වෙලාවේදී ඔක්සිජන් විද්‍යුරින්තාවෙන් වැඩි පරමාණුව මෙයා ඍණ 1යි ෆොස්ෆරස්ට ධන 1ක් වෙනවා. මේ බන්ධනයේ ඔක්සිජන්ට ඍණ 1යි ෆොස්ෆරස්ට ධන 1ක් විදිහට ලැබෙනවා. ඔක්සිජන් ඍණ 1යි ෆොස්ෆරස් ධන 1යි. මෙතනදී ඔක්සිජන්ට ඍණ 1යි ෆොස්ෆරස් ධන 1යි. මෙතනත් ඔක්සිජන් ඍණ 1යි ෆොස්ෆරස්ට ධන 1යි. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ ෆොස්ෆරස් වටේට ධන ආරෝපණ 5ක් තියෙනවා. එහෙනම් ෆොස්ෆරස් වල ඔක්සිකරණ අංකය ධන 5ක් වෙනවා. ඊළඟට මේක මෙහෙමත් බලමු. සල්ෆියුරික් අම්ලයේ සල්ෆර් ඔක්සිකරණ අංකය සල්ෆියුරික් H2SO4. ව්‍යුහ ඇඳලා හොයන්නේ කොහොමද කියන එක. මේ බන්ධනයෙන් සල්ෆර් ඔක්සිකරණ අංකය ධන 1ක් වෙනවා. මේ බන්ධනයේ ඔක්සිජන් ඍණ 1යි සල්ෆර් ධන 1යි. ඍණ 1යි ධන 1යි. ඍණ 1යි ධන 1යි. ඍණ 1යි ධන 1යි. ඍණ 1යි ධන 1යි. ඒ නිසා සල්ෆර් වටේට ධන 6ක ඔක්සිකරණ අංකයක් තියෙනවා. සල්ෆර් ඔක්සිකරණ අංකය ධන 6යි. සල්ෆරික් වලදී සල්ෆර් ඔක්සිකරණ අංකය ධන 6යි. නයිට්‍රික් HNO3 නයිට්‍රික් වල ඔක්සිකරණ අංකය ඔක්සිජන් ඍණ 1යි නයිට්‍රජන් ධන 1යි. ඔක්සිජන් ඍණ 1යි නයිට්‍රජන් ධන 1යි. ඔක්සිජන් ඍණ 1යි මෙතනම නයිට්‍රජන් ධන 1යි. ඊළඟට මේ බන්ධනය හදන්නේ නයිට්‍රජන් වලට හදන්න පුළුවන් උපරිම බන්ධන ගාන 4යි. දැන් මේ බන්ධනය හදන්නේ දායක බන්ධනයකින්නේ. දායක බන්ධනයකදී නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන දෙකම ඔක්සිජන් දායක කරලා තියෙනවා. ඒ නිසා මෙතනදී ඔක්සිකරණ අංකය ධන 2ක් මෙතෙන්ද ලැබෙනවා. මොකද ඉලෙක්ට්‍රෝන දෙකම ඔක්සිජන්ට දීලා තියෙනවා. ඒ නිසා මෙතන නයිට්‍රජන්ගේ ඔක්සිකරණ අංකයේ දායක බන්ධනයක් තියෙන නිසා මෙතන ඔක්කොම ධන 5ක ඔක්සිකරණ අංකයක් ලැබෙනවා. දැන් නයිට්‍රජන් වල ඔක්සිකරණ අංකය ධන 5යි. දැන් අපි බලමු ඩයික්ලෝරෝ මෙතේන් වල කාබන් වල ඔක්සිකරණ අංකය හොයන්නේ කොහොමද කියලා. Cl විදුරින්තාවයෙන් වැඩි නිසා ඍණ 1ක් ලැබෙනවා. කාබන්ට ධන 1යි. ක්ලෝරින්ට ඍණ 1යි. කාබන්ට ධන 1යි. හයිඩ්‍රජන් විදුරින්තාවය 2.1යි. කාබන් විදුරින්තාවය 2.5යි. එතකොට විදුරින්තාවයෙන් වැඩි කාබන්. ඒ නිසා මේ බන්ධනයේදී කාබන් ඍණ 1යි හයිඩ්‍රජන්ට ධන 1යි. මේ බන්ධනයේ කාබන් ඍණ 1යි හයිඩ්‍රජන් ධන 1යි. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ කාබන්ගේ ඔක්සිකරණ අංක වල එකතුව ගත්තොත් බිඳුවක් වෙනවා. ඩයික්ලෝරෝ මෙතේන් වල කාබන් වල ඔක්සිකරණ අංකය බිඳුවක් වෙනවා. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් CCl4. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් වලදී ක්ලෝරින් විදුරින්තාවය වැඩි නිසා ඍණ 1යි ධන 1යි. ඍණ 1යි ධන 1යි. ඍණ 1යි ධන 1යි. ඍණ 1යි ධන 1යි. ඒ නිසා මෙන්න මෙතනදී කාබන්ට ධන 4 කියන ඔක්සිකරණ අංකය ලැබෙනවා. එතකොට බන්ධනයකදී විදුරින්තාවයෙන් වැඩි පරමාණුවට ඍණ ආරෝපණයක් සහ විදුරින්තාවයෙන් අඩු පරමාණුවට ධන ආරෝපණයක් ලැබෙන විදිහට ආරෝපණ පවරපුවාම ඒ මුළුද්‍රව්‍යයට ලැබෙන මුළු ආරෝපණ වල එකතුව තමයි ඔක්සිකරණ අංකය කියලා කියන්නේ. ඇත්තටම මම වීඩියෝ එක ආරම්භයේත් කිව්වා මෙන්න මේ ඔක්සිකරණ අංක ගොඩක් වැදගත් වෙනවා අපිට රෙඩොක්ස් ප්‍රතික්‍රියා ලියන්න ගියාම. රෙඩොක්ස් ප්‍රතික්‍රියා ලියද්දී පර්මැංගනේට්, ඔක්සලේට්, ක්‍රෝමේට්, ඩයික්‍රෝමේට් වගේ විවිධ ඍණ ආයන වල ඔක්සිකරණ අංක හොයාගන්න වෙනවා නිවැරදිව.
ඒ වගේ වෙලාවට ඔක්සිජන් අංක හොයන්න උදව් වෙන්න තමයි මේ වීඩියෝ එක කරලා තියෙන්නේ. මේ වීඩියෝ එකට පස්සේ ඔයගලන්ට රෙඩොක්ස් ප්‍රතික්‍රියා පිළිබඳ වීඩියෝ එකක් අපි ගේනවා. ඒ වගේම මේ වගේ අමාරු පාඩම් වල වීඩියෝ ඔයගලන්ට අවශ්‍ය නම් අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් මේකේ කමෙන්ට් එකක් විදිහට දාපුවාම ඔයාලට අවශ්‍ය පාඩම් වල වීඩියෝ අපි ඔයාලට ගෙනවා. ඉතින් A level ලියන දරුවන්ට ඉතාම වැදගත් වීඩියෝ තමයි අපේ channel එකෙන් ගෙනෙන්නේ. ඒ නිසා ඔයගොල්ලන් අපේ channel එක subscribe කරලා තියාගන්න, notification on කරලා තියාගන්න. එතකොට අපි දාන වීඩියෝස් ඔයාලට ඒ සැනින්ම බලා ගන්න පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්නම්. ආයුබෝවන්.